up in the clouds. How jealous knowing we felt something so wild. We'll be ordinary. You got me kissing the ground in the sanctuary. Shadow me when you touch. Will not return me to dust. The angels up in the clouds. How jealous knowing we found. Hello guys, කොහොමද ඔයාලට? ඉතින් ඕගොල්ලෝ හොඳින් ඉන්නවා කියලා මම හිතනවා. ඉතින් මේ තියෙන්නේ මගේ ගෙදර. ඔයාලට මතක ඇති මං එදා ගෙදර ගිහිල්ලා වෙලේ වීඩියෝ එකක් දැම්මම. ඉතින් එදාට පහවදා මේක දාන්නම් කියලා හිටියේ මට ඇත්තම අමතක වුණා මම වැඩට ආවට පස්සේ වැඩත් එක්ක. ඉතින් guys මේ තියෙන්නේ මගේ ගෙදර. ඔය තියෙන්නේ සාලේ ටීවී එක ඔය සෙටප් එක ඔය තියෙන අතන ඔය කරන දාලා තියන්නේ අපේ මගේ මල්ලිගේ කාමරය. ඉතින් කර්ටන් එහෙම මල්ලිගේ concept තමයි ඔවා. එයා තමයි ඩිසයිනර් ඔවා ඩිසයින් කරලා මහන්න දීලා ඔක්කොම කරේ. ඉතින් ලස්සනයි ඉතින් ඒ කර්ටන් ටික. මේ මොකද්ද මම මේ කියන්න ලැහැත්තුනේ මේ එදා රෑ අපි ඇත්තටම අප්පච්චි අම්මයි මායි තුන් දෙනා තමයි හිටියේ. මේ ඔය මල් ටික මම මේ අර මගේ මල්ලි කෙනෙක් ඉන්න ඒ හදන තැනකින් ගත්තේ. ඉතින් ඔන්න මේක කියන්න තමයි මම විශේෂයෙන් ඇත්තටම මේ වීඩියෝ එක දාන්නේ ඉතින්. ඔය තියෙන්නේ වැව් මාළු. ඒ කියන්නේ ෆ්‍රිජ් එකේ දාලා තිබිලා ඒ කියන්නේ අපේ ෆ්‍රිජ් එකේ සාමාන්‍ය වැව් මාළු වරදින්නෙම නෑ අපේ ගෙදර. ඉතින් දැන් ওই වැව් මාළු අම්මා බදින්න තමයි හදන්නේ. මේ ඉන්නේ මගේ අම්මා. ඉතින් එයා තමයි මගේ හැමදේම එයා අප්පච්චි කියන්නේ ඒ දෙන්න තමයි මගේ ලෝකේ රජ්ජුරු සහ රැජින. ඉතින් යාළුවනේ මේ පරිප්පු හදලා දැන් වැව් මාළු තෙල් දානවා අම්මා. ඉතින් දරලිපේ තමයි අපේ ගෙදර තාමත් මේ බත් මාළු හැදෙන්නේ දරලිපේ රයිස් කුකර් එක තියෙනවා. ඒත් අර අම්මා අර ඉස්සරින් නම් ඉතින් අර පුරුදු වෙච්ච එක එයා ඒක දරලිපේම තමයි එයා යන්නේ. මම ඉතින් කියනවා වෙලාවකට මේ රයිස් කුකර් එක ගහන්න ලේසියිනේ කියලා. එයාට ඒක හරියන්නේ. ඔය හදිස්සි වෙලාවල් වලදී රයිස් කුකර් එක ගහනවා ඒ වැඩක් තිබ්බොත් එහෙම ගහනවා. ඉතින් යාළුවනේ ඔය තියෙන්නේ දැන් ඔය අම්මා වැව් මාළු එක බලන්නකො පාටේ ආසයි තුන කටට කියලා. ඉතින් guys එන්න වෙලා ඔයාලත් ඇවිල්ලා යන්න මේ පැත්ත ඇත්තටම මාරු අත්දැකීමක් ගන්න පුළුවන් අර මේ ඔය අපි ටවුන් වල ජොබ් කරලා මාන්සිලා ඇත්තටම අර ගෙදර මේ වගේ පැත්තකට ගියා අපේ ඇත්තට මට ගෙදර ගිහුවාම මට මාර නිදහසක්. බලන්නකෝ guys මේ පාට වැව් මාළු එකේ වැව් මාළු දැන් කෑලි කපලා දැන් බදිනවා. ඉතින් මේ අර අපිට මේ ඇත්තටම හිතට නිදහසක් දැනෙනවා. ඒක අර කියලා නිම කරන්න බැරි නිදහසක්. ඉතින් guys ඔන්න වීඩියෝ එක මම ක්ලික් කරන්නේ චූටි වීඩියෝ එකක් දාන්නම් කියලා හිටියේ. ඉතින් මේ ඉතින් හැමෝටම ජය වේවා එහෙනම්. සුබ දවසක්. ආයි දවසක වීඩියෝ එකක් දාන්නම් ගෙදර යනවා දැන් මේ මාසේ. යහම වීඩියෝ එකක් දාන්නම්. එහෙනම් ඔක්කොටම ජය වේවා. සන්නයි. ඒ වීඩියෝ එක හැමෝම පරිස්සමෙන්